අපි ඇවිත් ඉන්නේ මීරිගම බෝතලේ පහළ වලව්වට කවුරුත් පේන්න නැහැ ගේට්ටුත් වහලා තියෙන්නේ. කවන්නේ අපි ඇතුළට ගිහිල්ලා බලමු. මේ තමයි වලව්වේ මිදුල. බලමු එක්කෙනෙක් ඉන්නවා කතා කරලා බලමු තුසාරයි. බලමු. මහත්තයා ආයිබෝන්. මහත්තයා දැන් අද කොහෙන්ද මේ ආවේ? අපි කිතුලා ට්‍රැවල්ස් එකේ මීරිගම ඉඳලා ආවේ. අපිට පුළුවන් ද වලව්ව පොඩ්ඩක් බලන්න? පුළුවන්. අද මේ අයිතිකාර මහත්තයා ඔව් බ්‍රිගේඩියර් ජයවර්ධන JPA බ්‍රිගේඩියර් ජයවර්ධන. ඉතින් මේ මහත්තයා දැන් මේ වෙලාවේ නෑ. ඒ වුණාට මේ වලව්ව බලලා යන්න පුළුවන්. දෙපැත්තේ ඉරහඳ දෙක තියෙන්නේ. මේ මැද තියෙන්නේ පළියයි. කඩු දෙකයි. ඔය පළිය පාවිච්චි කරේ යුද්ධෙට ගිය වෙලාවේ එන ඊතල පාරවල් වලක්වන්න, කඩු පාරවල් වලක්වන්න පාවිච්චි කරපු ඒ දෙයක් තමයි ඔය පළිය කියලා කියන්නේ. මේ කාලේ තියෙනවා මේ විදුලි මෙව එකක්. ඒ කාලේ කැපල්කාරයා ආවත් යම්කිසි කෙනෙක් ආවත් මේකෙන් තමයි නාද කරලා පිටින් කවුරු හරි ඇවිල්ලා ඉන්නවා කියන එක දැනගන්න පුළුවන් මේක. ඉතින් මේ තියෙන්නේ බෝතලේ මැදගම පහළ වලව්වේ ස්ටෝප්පුව. පෞරාණික දේවල් ගොඩක් තියෙනවා. දැන් ගෝණ අං තියෙන්නේ. දැනට පවතින්නේ ගෙවල් වල කණු 4ක් උඩ පවතින එකනේ. ඔව්. දැන් මේ කැටයන් කපලා එන්නේ මුවහන් 4ක් උඩ තමයි මේ ස්ටෝල් එක තියෙන්නේ. හරි හරි. මේ තියෙන්නේ ලංකාවේ පරණම ටෙලිෆෝන් එකක්. මේ දොරවල් මේකයි මේ ඇතුළ පැත්තටත් තියෙනවා දොරක්, පිට පැත්තටත් තියෙනවා දොරක්. ඔව්. ඒ කාලේ මේ වලව් වලට සීමා වෙච්ච දෙයක්ද කොහොම කියලාද දන්නෙත් නැහැ. අස්සෙන් වහන්න දොරකුත් තියෙනවා, පිටින් වහන්න දොරකුත් තියෙනවා. මේ තියෙන්නේ නුවර යුගයට අයිති කැටයන් සහිත බීරළු. මේ වලව්වේ තියෙන ලංකාවට අයිති පැරණි චිත්‍ර තමයි මේ තියෙන්නේ. ඉතින් ගයිස් මේ ලස්සන වලව්ව තියෙන්නේ මීරිගම බෝතලේ ප්‍රදේශයේ. ඉතින් මේ වලව්වට කියන පහළ වලව්ව කියලා හොයාගෙන ගිහිල්ලා බලන්න තියෙන්නේ. ඔයාලත් ඉතින් බලන්න. හරිම ලස්සන වලව්වක් මේක. මැද බිඳුලක් කියන එකක් තියෙනවනේ. ඔව් මැද මහ බුලන ආරවමයා කියන ඔය දේවල් තියෙනවා. මේ මැද බිඳුල කියන්නේ මේක තමයි. හරි හරි. මේක තමයි ඒ දවස්වල තිබිච්ච තිරික්කලේ. මේ තිරික්කල් රේස් අර එහෙම කියලා වල දැන් ග්‍රෑමතනම තිබුණානේ. තියෙනවා. ඔව් මේක මෙහෙම එක පැත්තක් කකුල තියාගෙන මේකට මට නැගලා පෙන්වන්න පුළුවන්. මේ අරගෙන ගුණත් පදාගෙන ඒ කාලේ නඩු අහන්න අර මේ ගමේ සුවදුක් බලන්න අර මේ ඒ කාලේ ගිය කරත්තේ තමයි මේ කරත්තේ. හරි හරි. මේකට කියන්නේ තිරික්කලේ කියලා. මේකට කියන්නේ තිරික්කලේ කියලා. ඉතින් මේ වාහනය ගැන පොඩ්ඩක් කිව්වොත් මහත්තයා? මේක බක්කි කරත්තයක්. ඒ දවස්වල මේ හිටපු මේ හාමුගේ නංගි අර මේ ඒ කට්ටිය ඉස්කෝලේ ගියේ ඒ කට්ටිය ගමන් බිමන් ගියේ කරත්තේ තමයි මේක. ඔව්. ඒ කාලේ නේද? ඒ කාලේ ඉතින් බෙම්ස් එකක් වගේ තමයි මේක. ඒ කාලේ තිබිච්ච ප්‍රාඩෝ එකක් තමයි මේ දැන් තියෙන්නේ. සුපිරිම වාහනේ. සුපිරිම වාහනේ ඒ කාලේ තිබිච්ච. ඉතින් මේකට මේ පිටිපස්සේ නගින්න අර මේ සේරම තියෙනවා. මෙතනින් තමයි නගින්නේ නේ? ඔව් ඔතනින් තමයි නගින්නේ. මේක රබර් තුනීකරන මැෂින් එකක් නේද? මේකට රබර් දාලා මෙහෙම අඹරපුවාම තුනී වෙලා යනවා. රබර් එක තුනී වෙනවා. අගල් දෙක තුනක් විතර පළල රබර් එක තුනී වෙනවා. දැන් මේක තමයි සෙක්කු ගල කියලා කියන්නේ. යම් කිසි කෙනෙක්ගේ පොල් ටිකක් කොටා ගන්න ඕන නම් මේකට ඇවිල්ලා පොල් ටික දාලා මේ පොල් තෙල් ටික මෙතනින් එනවා. ගොනෙක්ගෙන් කරකෙන්නේ. ගොනා කරකිනකොට මෙතනින් ඒ ටික ඇඹිරිලා ඇවිල්ලා අතනින් තෙල් එළියට එනවා නේ. එළියට එනවා. මේ තමයි ඉස්සර තිබිච්ච සම්පූර්ණ කණ්ණාඩි මේසයක්. දැන් තියෙන කණ්ණාඩි මේස නම් දැන් ඔය විච්චුරුන අර පැත්තට ඇරිච්චම ධාරියක් පොට වැටෙනවා. මේ පැත්තේ
හරි කැමරා සාරි කොට වෙන්න අර එහෙම දේවල් නැහැ. ඔව්. මේ ඒ දවස් මේ ලාච්චුවේ තමයි සේම ජාති තියෙන්නේ. මේ ඒ දවස් ලෑස්ති වෙන මූණ බලන කණ්ණාඩි මේසේ තමයි මේක. මේ කාමරය ගැන කිව්වොත් මහත්තයා මේ කාමරය ගැන කිව්වොත් මට කියන්න තියෙන්නේ අපේ මේ වලුවේ මේ බ්‍රිගේඩියර්තුමා රගරකාරයෙක්. එයා රගර සෙල්ලම් කරපු ක්‍රීඩා භාණ්ඩ තමයි මේ රේරම තියෙන්නේ. එයා ලැබපු කුසලාන අර එමේ තමයි මේ තියෙන්නේ මේ හරියේ. එතකොට එයා ඇඳපු ඇඳුම් ඒ කාලේ ඇඳපු ඇඳුම් තමයි අර උඩ තියෙන්නේ. රගර් ගහති සෙල්ලම් කරද්දී එහෙම නේද? සෙල්ලම් කරද්දී ඒ කට්ටිය ඒ කාලේ පාවිච්චි කරපු සපත්තු අර මේ ඒවා තමයි තියෙන්නේ මේ ගත්තු ඒ කාලේ ගත්තු. මහත්තයා මේ ගහ මොකද්ද? මම දැකලා නැහැ මීට කලින්. ඔව් මේක තමයි මහත්තයා මේ මදාරා කියන්නේ. මේ මදාරා ගස් පහයි ලංකාවට තියෙන්නේ. මේක ගෙදෙට්ට සිරියා වඩනවා. ඇතුන් දන් නමස්කාරය කරලා වන්දනවා. වැටකට හිටව වැටක් එන්නේ මල ඇද්දල පාටයි. මල ඇද්දල පාටයි. මේ වගේ ගස් ගහක් ලංකාවෙන් හොයාගන්න බෑ. අනිත් එක මේකේ ඇට පැලවෙන්නේ නැහැ. ඇට තියෙන ඕර තරම් අතු තියෙනවා. මේ කිසිම දෙයක් මේකේ පැලවෙන්නේ නැහැ. ලංකාවට ගස් පහයි තියෙන්නේ. ලංකාවට ගස් පහයි තියෙන්නේ. මේ හැබැයි මේ ගහ ප්‍රසිද්ධියක් නැහැ. ලංකාවට පේරාදෙණියේ රත්නපුරේ ඒ වගේ තැන්වල ගස් පහයි තියෙන්නේ. ඒ ගස් පහෙන් එකක් තමයි මේක. මේක නේද? මේක. හරි. අපි ඉතින් වලව්ව බලලා දැන් මේ එන ගමන් ඇත්තටම වටින දේවල් තියෙනවා ළමයිට එහෙම නේද තුසරයි? ඔව් ඇත්තටම. ඇත්තටම වටිනේවා තියෙනවා. ඉතින් ඔයාලටත් ඇවිල්ලා බලන්න පුළුවන් ඕන වෙලාවක. ඉතින් බලලා කරලා යන්න. එහෙනම් කට්ටියටම ජය වේවා. සුබ දවසක්.